මේ සමාවෙන්න. කොසල් රජුරුවන්ගේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා අඟුලිමාල හාමුදුරු කෙනෙක් විදියට හමු වුණොත් ඔබතුමා මොකද කරන්නේ කියලා. රජුරුව පුදුම බුද්ධිමතෙක්. එතුමා කිව්වා හාමුදුරු කෙනෙක් විදියට මුණ ගැහුනොත් නම් අනිත් හාමුදුරුන්ලට කරන ගෞරවයෙන්ම මම දක්වනවා. ඒ වෙලාවෙදි තමයි භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල භික්ෂුව එන්න කියලා ඇතුලේ වැඩ හිටපු අඟුලිමාල හඳුරන්ට කතා කරන්නේ. කොසල් රජුරු ගල් ගැහිලා හිටියලු. දැක්කම මේ එතුමා එන්නේ බුදුහාමුදුරුවන්ට කියලා ආශිර්වාදයක් ඉල්ලගෙන බය නැති කරගෙන යන අඟුලිමාල මරන්න. සේනාවත් එක්ක. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එයාගෙන් අහනවා මෙයා වෙනස් වෙලා හිටියොත් ඔයා පිළිගන්නවද? ඒකනේ අහන්නේ. රජුරු බුද්ධිමතෙක්. රජුරු කෝ පිළිගන්නවා. අපිත් අඟුලිමාල හාමුදුරුව වෙනස් වෙන එක හොඳයි කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. හැබැයි ගෙදර එක්කෙනෙක් වෙනස් වුණා කියලා කිව්වොත් පිළිගන්නේ අඟුලිමාල හාමුදුරුව දන්නේ නැහනේ. අපි වගේ කෛරාටිකයෝ જાතියක් නේද? මම ඔබට යෝජනා කරනවා ඇහැට දැක්කේ නැති එක දවසක්වත් එකට ජීවත් වෙලා නැති අඟුලිමාල හාමුදුරුව නිවැරදි වුණා කියලා පිළිගන්නවා. හැබැයි ජීවිතේ වැඩි වේලාවක් Taman එක්ක ජීවත් වෙන මිනිස්සෙක් වැරද්දක් නිවැරදි කරගත්තම් පිළිගන්නේ. ඒකයි අපේ රටේ කොච්චර අර මේ මිනිස්සු යහපත් කරන වැඩසටහන් වලට මිනිස්සු යොමු කරලා ගෙනෙව්වත් අපි කියමුකෝ මත්ද්‍රව්‍ය භාවිත කරපු මත් වතුර භාවිත කරපු කෙනෙක් ඒගොල්ලෝ නැවත පුනරුත්ථාපනය කරලානේ නැවත ඒගොල්ලන්ට යහපත් ආකල්ප ඇති කරලා ඒගොල්ලෝ ගමට ආපු ගමන් ආයෙත් ගමේ මිනිස්සු කියන්නේ මොකනද? ඔන්න බේබද්ද ඇවිල්ලා. ඔන්න කුඩ්ඩයි